දැන් අපිට දීලා තියෙනවා මේ සංඛ්‍යාවත් සාධක කඩන්න කියලා. එතකොට ළමයි අපි මේකෙදි කරන්න ඕනේ බලන්න ඕනේ මේ සෙට් එකටම පොදු පද තියෙනවද කියලා. එතකොට ඉංග්‍රීසි අකුරු දිහා බැලුවම නම් අපිට පේන්නේ කිසිම පොදු පදයක් නැහැ. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ ඉලක්කම් දිහා. මේ ඉලක්කම් දිහා බැලුවට පස්සේ අපිට පොදු පදයක් හොයාගන්න පුළුවන්ද කියලා බලනවා. ඒක එකපාරට ඔයාලට පේන්නේ නැත්නම් ඔයාලා ඊළඟට යන්න ඕනේ මොකේද? මහා පොදු සාධකයට. එහෙනම් 12 16 8 24 40 ලියලා මේකේ මහා පොදු සාධකය හොයනවා. මහා පොදු සාධකය හොයන ලේසි විදිහක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. එතකොට අපි බලනවා 12 නුත් බෙදෙන 16 නුත් බෙදෙන 8 නුත් බෙදෙන 24 නුත් බෙදෙන 40 නුත් බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව මොනවද තියෙන්නේ කියලා. එතකොට මම දැක්කා දෙක තියෙනවා. එතකොට 16 දෙකෙන් බෙදුනහම 12 දෙකෙන් බෙදුනහම 6යි 16 දෙකෙන් බෙදුනහම 8යි 8 දෙකෙන් බෙදුනහම 4යි 24 දෙකෙන් බෙදුනහම 12යි 40 දෙකෙන් බෙදුනහම 20යි. ඊට පස්සේ ආයෙ පාරක් බැලුවා මේ ඔක්කොම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද කියලා. ඔව් මෙයාලව ආයෙ පාරක් බෙදෙනවා දෙකේ. එහෙනම් ළමයි 6 දෙකෙන් බෙදුනහම 3යි 8 දෙකෙන් බෙදුනහම 4යි 4 දෙකෙන් බෙදුනහම 2යි 12 දෙකෙන් බෙදුනහම 6යි 20 දෙකෙන් බෙදුනහම 10යි. දැන් ළමයි 3 4 2 6 10 කියන්නේ මේ ඔක්කොම බෙදෙන සංඛ්‍යාවක් හොයාගන්න බෑ. එහෙනම් මහා පොදු සාධකයේ විදිහට අපි ගන්න කාවද දෙවරක් 2 4යි කියලා. එහෙනම් මේකේ ළමයි මේ හැම කොටසකටම පොදු වෙන්නේ 4. නමුත් ළමයි මේක ඉස්සරහා ඍණක් තියෙනවා. මේක ඉස්සරහා ඍණක් තියෙන නිසා අපි එළියට ගන්නේ ඍණ 4. එහෙනම් ඔන්න ළමයි දැන් මම මේක වෙන් කරන්න හදන්නේ. ඍණයි ධනයි ඍණ 4 වරක් 3 12යි ඒ වෙන්න තව ඒකක් දාන්න. ඊට පස්සේ මෙතනින් දානවා ඍණ 4 ඍණයි ධනයි හරියන්නේ නැහැ ධන වෙන්නේ නැහනේ. ඍණයි ගුණ වුණාම තමයි ධන වෙන්නේ. 4 වරක් 4 16යි b ලැබෙන්න මෙතන b එකක් දානවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ 8යි c. ඍණ 4 වැඩි කරන්න ඍණයි ධනයි ඍණ 4 වරක් 2 8යි c වෙන්න මෙතන c එකක් දානවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ කවුද ඍණ 24. අපි ඔන්න මුලින්ම ඍණ 4ක් ලියුවා. ඊට පස්සේ වැඩි කරන්න ඍණයි ධනයි ඍණ 4 වරක් 6 24යි d කියලා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ඍණ 4ක් දානවා. ඍණයි ධන 4 වරක් 10 40යි. ඔන්න බලන්න මේ හැමෝටම ඔන්න දැන් ඍණ 4ක් පොදු වුණා. ඍණ 4ක් තියෙනවා. මේ ඍණ 4 අපි එළියට ගන්නවා. මේ ඍණ 4 එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා ධන 3යි a. මේ ඍණ 4 එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා ඍණ 4යි b. මේ ඍණ 4 එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා ධන 2යි c. මේ ඍණ 4 එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා ධන 6යි d. මේ ර්ණ 4 එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා ඍණ 10. එහෙනම් ඔන්න අපි වරහන වහන. ඊට පස්සේ අපි බලනවා තව පොදු පද පේන්න තියනවාද? කිසිම එකක් නැහැ. එහෙනම් උත්තරේ අවසාන නිසා ඉරි දෙකක් ගහනවා.